Hello, welcome to my vlog. Hello, කොහොමද ඉතින්? හුඟ කාලෙකින් වීඩියෝ එකක් අරන් එන්න බැරි වුණා. ඉතින් මට අද වීඩියෝ එකක් අරන් එන්න ඕනි කියලා හිතුණා. ඉතින් මේ තියෙන මගේ අතින් හිටවපු කැකිරි. එහෙනම් අද මාත් එක්ක කැකිරි උයමු. එන්නකෝ. මේ තියෙන මාළු මිරිස් එකත් මගේ අතින්මයි මං හිටෙව්වේ. චූටි කරල් දෙක තුනක් හැදිලා තිබ්බා. ඉතින් ඒකත් මං කඩා ගත්තා. කරපිංචා ඉති දෙකකුයි කඩා ගත්තා. ඉතින් ඒවනම් මං හිටවපු ඒවා නෙවෙයි. ආය අපි රාම්පත් කඩමු. ඊට පස්සේ අපි කැකිරි ගෙඩිය හොඳට හොදමු. ඊට පස්සේ කැකිරි ගෙඩියේ නැට්ට ගාවින් කපලා එතන කිරි ටික අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ළමයි දෙකට පලාගෙන, හතරට පලාගෙන, අටට පලාගෙන අපි ඒකේ ඇට ටික අයින් කරගන්න ඕන. ඇත්තටම අනේ මට ගොඩාක් සතුටුයි මගේ අතින් හිටවපු පැලවල මෙහෙම ගෙඩි කඩලා උයන එක. ඉතින් මුලින්ම අපි ඒක හොඳට හොද ගන්න ඕනේ. ඊට පස්සේ අපි හොඳට හොදගත්තු කැකිරි ටික වෙනම භාජනයකට දාගන්න ඕනේ. දැන් අපි කැකිරියකට අවශ්‍ය කරන රාම්පා, කරපිංචා, මාළු මිරිස් ටික කපාගමු හොඳට හොදගෙන. මම තක්කාලි ගෙඩියකුයි ලුණු ගෙඩියකුයි තරන් තියෙනවා. සමහර අය තක්කාලි දාන්නේ නැහැ. ඒත් මම තක්කාලි දානවා. ගොරක තිබෙන්නේ නැති නිසා. එහෙමත් නෑ. ඉතින් මේ හදන්නේ මට හිතෙන විදිහට. එහෙනම් අපි ඒවා චුට් වලට කපා ගමු. මුලින්ම කරපිංචා කපා ගත්තා. ඊට පස්සේ රාම්පා කපා ගත්තා. චූටි කුරුඳු පොත්තකුත් දාගත්තා. ඊට පස්සේ ඒකට මිරිස් කුඩු අපි කැමති තරම් සැරට කන්න ආසාය ගොඩක් මිරිස් දාගන්න. මම මිරිස් හැනි 2යි දාගත්තේ. ඊට පස්සේ කහ පොඩ්ඩකුත් දාලා ඒකට ලුණු අපි කපාගත්තු එකකින් චුට්ටක් දාන්න ඕනේ. මාළු මිරිස් චුට්ටක් දාන්න ඕනේ. ඊට පස්සේ රාම්පා කරපිංචා චුට්ට දාන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටිකකුත් දාලා මං උණු වතුර චුට්ටක් තමයි දැම්මේ. ඒක තැම්බෙන්න. ඊට පස්සේ අපි ඔන් කරලා ඒක අපි තැම්බෙන්න දෙමු. ඊට පස්සේ පොල් බෑයක් විතර ගාගෙන ඒක බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ ඇතිලියක් රත් වෙන්න තියලා ඒකට තෙල් දාලා ඒකට කරදමුංගු කරාබු නැති ටිකකුත් දාලා අපි කලින් කපාගත්තු එකෙන් කොටසක් අයින් කරලා මන් තියාගත්ත රාම්පා, කරපිංචා, ලුණු, තක්කාලි ටිකත් ඒකට දැම්මා මාළු මිරිසුත් එක්කම. ඊට පස්සේ ඒක හොඳට බැදෙන්න දුන්නා. ඊට පස්සේ අපි හොඳට හැඳි ගාමු. ඔයාලා කැමති නම් මේකට මිරිස් කුඩු ටිකක් එකතු කරගන්න. ඒකත් බැදෙන්න දෙන්න. ඊට පස්සේ අපි කලින් අයින් කරගත්ත කැකිරි එක මේකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් අපි මේකට කිරි ටිකක් දාමු. ඒක හොඳට හිඳෙනකන් මද ගින්නේ උයා ගමු. දැන් ඒක හොඳට නටන ගමන් තියෙන්නේ අපි දැන් හිඳිලා තියෙන කැකිරි එකට ආයේ මිටි කිරි ටිකක් එකතු කරගන්න ඕනේ. ඔයාලට රස අණුව ලුණු, සැර අණුව මිරිස් තව කැමති විදිහට එකතු කරගන්න පුළුවන්. දැන් මම මිටි කිරි එකතු කරලා මේක හොඳට හිඳව ගන්නවා. එහෙනම් ඔයාලත් හදලා බලන්නකෝ.
එහෙනම් ගිහිලා එන්නම්. බයි.